මෙච්චර ගොඩක් තියෙනවා. මොනවද බෑටරි දිනවල ප්‍රයෝජනෙ? හා? පිරුවේ නැහැ මේක පිරුවේ නැහැ. අර මලකඩ. ඔව් පිරුවේ නැහැ දැන් නවත්තා ගන්නවා. මේමනේ අපි මේ කරගෙන යන වැඩ කරාට ඕගොල්ලෝ සහාය වෙනවා. දැන් මේ අය කුර්තිය කරපු ඕගොල්ලෝ මේකෙන් අයින් වෙනවා. අන්නෝට ලංකාවේ මෙහෙමක් කරනවා ඉවත් වෙනවා කියලා මෙහෙම. පසිප්පු නීතිය මත්පැන් විෂමද්‍රව්‍ය වැන් ඔක්කොම ඕගොල්ලෝ අයින් වෙනවා. ඒක මේ වැඩ පිළිවෙලයි. ඒක තමයි දඩුවම් ප්‍රබෝධාන. හරිද? මම කිව්වා මේ අයියා පිට බාර දුන්නේ කියලා ප්‍රශ්නාර්ථයක්. ඔයා හැදෙන්න නම් එහෙමයි. ඔයාගේ දරුවෝ ඉන්නවා කොහොම ඉගෙන ගන්න අධ්‍යාපනය හදන දරුවෝ ලැජ්ජාවක් ඒක සමහර බාර දුන්නා. හරිද? මොකද හරි ඔයාගේ අනාගතේ දරුවෝ තමයි අනාගතේ ඉගෙන ගන්න මේකෙන් මිදෙන එක ලොකු දෙයක්. හැබැයි මේක බොරුවට නම් කරන්න එපා. අපි රවට් කරන්න එපා. අපි රවටෙන්නේ. අවදාරුවා තමයි රවට්. ඊළඟ පාර මේ විදිහ නෙවෙයි. ඉතින් අපිට වයන්න. නේද? ඒක මේ ගමේ ඔක්කොම දන්නවා මේ මුළු ගමුල්ලක් දන්නවා ඊළඟ මොනවද වෙන්නේ කියලා. හරි? ඒක නිසා ඔයා හැදෙන්න අපි ඔයාලට සුබපතුනා මේව බාර දීපේට බොහොම ස්තුතියි ගමට යහපතක් නේ. මේ පණිවිඩය අනිත් අයටත් යවන්න. මෙතනින් අපි නවතින්නේ. මේකින්ද ගමේ නීතිවලදී මත්පැන් පෙරණ අය විෂමත්වය කරන අයට කියන්නේ බොහොම ආදරෙන් කරුණාවෙන් කියන්නේ. කරුණාවෙන් මේක අයින් වෙන්න කියන්නේ. මේකේ අයින් වුණොත් ඇඟට හොඳයි. හොඳයි පවුලට හොඳයි. දැන් ලොකු ප්‍රශ්නයක් වෙයි. විශේෂයෙන් මගේ පොලිසිය. මේක නොවෙනවා කියන්න බෑ මේක වෙනවාමයි. ඒකින්ද කරුණාකරලා මේකෙන් ඉවත් වෙන්න කියන්න ජනාධිපතිතුමා වැඩසටහනක් අපේ පොලිසියතුමා නියෝගය දීලා තියෙනවා. ඒකින්ද මේකෙන් අයින් වෙන්න. අද මේක මුලින්ම පුටා තමන්න තමයි යන්නේ ගම්මුලි. හරිද? ඒකට සහාය වෙන්න. නේද? ගමේ කට්ටිය ඔක්කොම ආයි. හරි? එහෙනම් බොහොම ස්තුතියි අපිට මේව බාර දුන්නාට. එතනින් මේක නතර වෙන්න. හරි? තවත් දවසක අපි ඔයාගේ ගෙදරට ආවොත් එහෙම ප්‍රශ්නයක් වෙයි. ආයේ අපිට අර තිබුණා තොරතුරු හම්බෙලා ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට පොඩ්ඩක් තොරතුරු ගන්න වලගාන කියලා මම කුඩු ගන්නවා කියලා පොඩ්ඩක් ගමුල් පොලිසියෙන් කියලා දෙනවා. මම ඒක විශේෂයෙන් කියන්න ඕනේ මෙතන. ඔච්චර කට්ටිය ගියා. මට කුඩු ගන්න නැහැ. මම ළමයි තුන කියලා මම ළමයි ඉන්නේ. මම ළමයි උගන්වන අවස්ථාවක් තියෙන කුඩු ගන්නවා කියලා කියලා දෙනවා. ඒක ලොකු බරපතල ප්‍රශ්නයක්. ඔයා මේ වෘත්තිය අවුරුදු දෙකක් තිස්සේ කරනවා. ඔව් කරා. පසිප්පු විකුණුවා. පසිප්පු කරුවා. ඒක පෙරලා තොගට දුන්නා. පෙරලා තොගට දුන්නා. ඒක අදින් නතර කරනවා කියලා ඔයා කියන්නේ. සර කුඩු ගැන පොඩ්ඩක් පොඩ්ඩක් බලන්න මොකද මේක පාවිච්චි කරන්න නැත්නම් නිකන් මිනිස්සු දැන් මේ කුඩු ගහනවා කියලා මං කියලා දෙනවා මිනිස්සුන්ට ඇස්වල නියෝ කරන්න බෑ මම ඉස්සරහ කියන්න ඕනේ මොකද අපි මේකනේ නිතරදී මුළු ගම නිතරදී මක්කම් බොන්නෙත් නැහැ නිතරදී මක්කම් කරන්නෙත් නැහැ මේ ගමේ ඒවට විරුද්ධ ඒවට අපිට සහාය වෙන්න තව මිනිස්සු ඉන්න ගම් වල ඒක අපිට කවුරුද හරිද සීදාශේ කවුරුද ඒගොල්ලෝ අපිට උදව් කරනවා හොඳ මිනිස්සු ඉන්නවා අපිට සමාජයට කියයි. එන්න මේක මෙහෙම කරාට මෙහෙම වෙන්නේ කියලා. ඔයාගේ ඒවා කරන්න නැත්නම් අපිට හොඳ වෙන්න. කරනවා නම් අයින් වෙනවා. අදින් පස්සේ මේවෙන් ඉවත් වෙනවා. ඉවත් වෙන මෙහෙමක් මේ යන්නේ ලංකාවේ. හරි? එහෙනම් ගමේ කොර මිනිස්සු මේ පණිවිඩය යවන්න ඕනේ ගමේ ඉන්න අනිත් අයට. මොකද මේ බෑවල කියලා ගමේ ඉන්නේ මෙයා විතරක් නෙවෙයිනේ. මේ වෘත්තියේ ඉන්න තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට අනුතුරක් කොණ්ඩත් එක්ක තමයි මමත් ගමට ආවේ. මේ බඩු ටික පාර කරලා යන්නේ ඒගොල්ලන්ට අවදානමය අනුතුරයි දෙන්න. ආම මේකේ අයින් වෙන්නේ. දැන් පවුල් පිටින් මගේ පොලිසියට එන්න බෑ කියන්න අනේ මට බේරලා දෙන්න කියලා මම නවදාස් සමාව දෙන්න. මවගේ ගම් දෙක තුනට එකුවා. අලුත් දෑවට එදිනවා අනිත් කට්ටිය කරනවා බාර දෙන්න. මට කරන්න දෙයක් බාර දෙන්න. දෙයක් උනාට පස්සේ ආයෙ බේරන්න බෑ. හරි? හරි එහෙනම් අපි ගිහින් බොහොම ස්තුතියි නේද? හරි. ගම වෙනුවෙන් මෙයා වෙනුවෙන් මෙයා කරු වැඩි වෙනුවෙන් ඔබ ගම්මුල්ල පොලිසිය ස්ථානාධිපතිතුමා හැටියට ලබා දුන් සහයෝගය වැළඳක් කරා. ඒ වැරද්දට අපි සමාව ඉල්ලනවා. අය මින් ඉදිරියට මේ මගේ සහෝදරයෙක් හැටියට මම සමන් මහත්මයා මනා කරනවා. මින් ඉදිරියට මේ වගේ වැඩක් ගන්න කියන එක අපි අවස්ථාවේදී ගමු හැටියට එයාට ගමේ ජීවත් වෙන සහෝදරයෙක් හැටියට මින් ඉදිරියට වගේ වැඩක් වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි සර්. මින් ඉදිරියට ඒ වගේ වැඩක් මේ සමන් මහත්මයාගේ වෙන්නේ නැහැ කියන එක අපි පුරුදු දෙන්න. ගමට දුසුනා. අපි ගිහලා සුවකාරී Ambil bola, ambil bola.